මුලින්ම ස්ට්‍රෙන්ත් ට්‍රේනින් එක්සර්සයිස් කරන්න පටන් ගන්න කෙනෙකුට ඔන්න ඉතින් අද මං කියලා දෙනවා ප්‍රයිමරි මෙතඩ් 4. මුලින්ම කියලා දෙන්නේ පළවෙනි මෙතඩ් එක. ඊට පස්සේ අනිත් තුනත් හැමි මං ඔයගොල්ලන්ට වීඩියෝස් දානවා. ඔයාලා කරන්න ඕන රෙප්ස් ඒත් එක්කම වේට් එක කොහොමද, රෙස්ට් පීරියඩ් එක කොහොමද කියන එක මං ඔයගොල්ලන්ට දැනුවත් කරනවා. ඇත්තටම මුලින්ම එක්සර්සයිස් පටන් ගන්න කෙනෙකුට, ස්ට්‍රෙන්ත් ට්‍රේනින් පටන් ගන්න කෙනෙකුට සාමාන්‍ය දැනීමක් හරි තියෙනවා නම් ඒගොල්ලන්ගේ එක්සර්සයිස් කරන වොලියුම් එක, කියන්නේ රෙප් සෙට්ස් ගැන, ඒත් එක්කම ඉන්ටෙන්සිටි එක ගැන, තමන් උසුලන බර ප්‍රමාණය, ඒත් එක්කම රෙස්ට් පීරියඩ් එක ගැන එක තවත් හොඳයි. ඉතින් එහෙමනම් මං කියනම් මොනවාද ප්‍රයිමරි මෙතඩ් 4 කියලා. ප්‍රයිමරි මෙතඩ් 4 පළවෙනි එක එනවා මැක්සිමල් ස්ට්‍රෙන්ත්, දෙවෙනි එක එනවා මසල් හයිපර්ට්‍රොෆි, තුන්වෙනි එක එනවා මස්කියුලර් එන්ඩියුරන්ස්, හතරවෙනි එක පවර්. පවර් කියන එකට ඇත්තටම අපි කියනවා පොලිමෙට්‍රික්ස් කියලා කියනවා. ඉතින් අද මං කියලා දෙන්න යන්නේ මැක්සිමල් ස්ට්‍රෙන්ත් කියන මෙතඩ් එකේ මොනවද කරන්න ඕනේ, මොකද්ද මේ මෙතඩ් එක, ඔයා රෙප්ස් කීයකට යන්න ඕනද, සෙට්ස් කීයකට යන්න ඕනද, ඒකම වගේ රෙස්ට් පීරියඩ් එක මොකද්ද වෙන්න ඕනේ, මොනවද ටෙක්නික්, මේ හැමදේම ඔන්න එහෙනම් රැඳිලා ඉන්න මේ වීඩියෝ එකත් එක්කලා මං කියලා දෙනවා අවසාන වෙනකම්ම. මැක්සිමල් ස්ට්‍රෙන්ත් මෙතඩ් එකේදී අපි කරන්නේ අපේ බොඩි එකේ සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එක යොදාගෙන ඒක උපයෝගී කරගෙන අපේ බොඩි එකේ ෆයිබර් මසල් පුළුවන් තරම් බ්‍රේක් කරන්න හදන එක. මොකක්ද මේ සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් කියන්නේ? ඇත්තටම මේකෙදී ඉන්ක්ලූඩ් වෙන්නේ අපේ බ්‍රේන් එකයි අපේ ස්පයිනල් කෝඩ් එකයි. ඒක තමයි අපේ බොඩි එකේ තියෙන ඇත්තටම මේන් කන්ට්‍රෝල් සිස්ටම් එක. ඉතින් කොහොමද මේක යොදාගෙන අපි ස්ට්‍රෙන්ත් ට්‍රේනින් මෙතඩ් එකක් ෆලෝ කරන්නේ? හරි. ඔන්න ඊළඟට මං කියන්න හදන්නේ ඒ ගැන. මේ මෙතඩ් එකකින් ඔයාට බල්ක් මසල්, ඒ කියන්නේ හෙවි සිරුරක් ගන්නේ නැතුව ස්ට්‍රෙන්ත් එක උපරිමයටම ඩෙවලොප් කරන්නට පුළුවන්. මං කියන්නේ නෑ මසල් ගේන් එකක් වෙන්නේ නෑ කියලා, නම් අර හෙවි බල්ක් එකකට යන්නේ නැතුව ස්ට්‍රෙන්ත් එක තමයි මේකෙන් ගොඩක්ම ඩෙවලොප් වෙන්නේ. ඇත්තටම මේකෙදි තියෙනවා කී එක්සර්සයිස්. මොනවද මේ කී එක්සර්සයිස්? මේ මෙතඩ් එකට යනවා නම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන කම්පවුන්ඩ් එක්සර්සයිසස්. කම්පවුන්ඩ් එක්සර්සයිස් කියන්නේ මොනවද? මම එක්සැම්පල් ටිකක් දෙන්නම්. ස්ක්වොට්, ඩෙඩ්ලිෆ්ට්, බෙන්ච් ප්‍රෙස්, ඕවර්හෙඩ් ප්‍රෙස්. අන්න ඒ වගේ එක්සර්සයිස් තමයි කම්පවුන්ඩ් එක්සර්සයිස් කියන්නේ. ඒ කියන්නේ එක එක්සර්සයිස් එකකින් අපි මසල් ගෲප් කීපයක් ටාගට් කරනවා. අන්න ඒව තමයි කම්පවුන්ඩ් එක්සර්සයිස් කියලා කියන්නේ. ඒත් එක්කම මේ ක්‍රමේදී රූල්ස් කීපයක් තියෙනවා. මොනවාද මේ රූල්ස්? ඔයා මැක්සිමම් වේට් එක ලිෆ්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට උඩරිම යන්න පුළුවන් වේට් එක ඔයා ලිෆ්ට් කරන්න ඕනේ. ඒත් එක්කම තමයි ඒක හරි ටෙක්නික් වලට හරි ෆෝම් එකට කරන්න ඕන. ඒත් එක්කම තමයි ඔයා ලොං රෙස්ට් පීරියඩ් එකක් මේකෙදී ඔයාට දෙන්න ඕන. එතකොට ඒ ලොං රෙස්ට් පීරියඩ් එකේදී ඔයාගේ නර්ව් සිස්ටම් එක ආපහු රිකවරි වෙනවා එක්සර්සයිසස් වලට. ඒක නිසා තමයි අපි මේ ලොං රෙස්ට් පීරියඩ් එකක් මේ මැක්සිමල් ස්ට්‍රෙන්ත් මෙතඩ් එකේදී බලාපොරොත්තු වෙන්නේ. මම පළවෙනිම කිව්වා වගේ මේ මෙතඩ් එකේදී පළවෙනි රෙප් එකේම උපරිම වේට් එක ඔයා උස්සන්න ඕන. ඒක ඔයාට යන්න පුළුවන් උපරිමය වෙන්න ඕන. ඒත් එක්කම මෙතෙන්දී ඔයාට යන්න පුළුවන් 1 to 5 reps. 1 to 5 reps with maximum weight එකත් එක්ක. උපරිම weight එකත් එක්ක 1 to 5 reps යන්න ඕන. ඒත් එක්කම ඔයාගේ break එක ඔයා දෙන්න ඕන 3 to 5 minutes break එකක්. ආපහු ඔයාගේ සිස්ටම් එක, නර්වස් සිස්ටම් එක රිකවරි වෙන්න ඔයා 3 to 5 minutes break එකක් මේකෙදි දෙන්න ඕන. එහෙනම් ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට මැක්සිමල් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් ගැන යම් කිසි දැනුමක් ලැබුණා කියලා. ඉතින් ඉස්සරහට අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඕගොල්ලන්ට මගහැරෙන්නේ නැහැ එක මෙතඩ් එකක්වත්. ඒ වගේම මම ඉස්සරහට දාන කිසිම වීඩියෝ එකක් ඕගොල්ලන්ට මගහැරෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක නරඹුවාට. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු තවත් මෙතඩ් එකක් එක්කලා.